අනු සතුටින් ඉන්න අනු පුද්ගලයෙක්ද? ඔබ අනු සතුටින් ඉන්න අනු පුද්ගලයෙක් හැටියට ඔබ මේ දොර සහකාරියක් ඇරපංකො බං සහකරුවෙක් සොයාගන්න. අනු එහෙමනම් ඔබ ලෑස්ති ආයි කසාද අනු බඳින්න. ඉන්නවනේ ඒ කියන්නේ ඔබ හදන පුංචි පවුලේ ඇතුළේ ඉන්නවා. දරුවෝ හදාගෙන යම්කිසි විදිහකට නේද කසාද බඳින්න ඔය දොර වහගෙන යන්න. වෙන අවස්ථාවකන්නේ. ඒත් එහෙම ඉන්න බැරි වෙච්ච කට්ටිය බොහෝ ඇති. කසාද බඳින්න නැත්නම් ඉන්න බැරි වෙච්ච කට්ටිය. නමුත් ඔබ කසාද ජීවිතේට අනු විවාහයට පාතම් බන්නේ මැරණකම්. මොකෝ තාත්තේ බාහන්නේ මගේ තත්ත්වද මේ බිත්තිවල තත්ත්වද මොන කරුමයක් දෝයි මේ කාමර දෙක ඉඳලා දවසලා මේ ගෙවන්නේ උඹ මෙහෙම හිටිපේ කියන්නේ නෙවෙයි නෝ මිනිස්සුන්ට ලැබෙන දේවල් කසාදකින් හරි ලැබෙනවා බං කමන්නේ නැහැ ඉතින් දැන් මට මේක උරුයි යකෝ අනුන්ට ඕනේ විදියට උඹේ ජීවිතේ ගෙවන්න මොකද උඹ පුදු දෙපලක්ද දැන් උඹ සුලෝක වෙඩින් එකට යන්න එනවනේ මම හුවා මට යන්න මොකක්වත් ගන්න ඕනේ කියලා අහපු ගමන් එපා කියන්නේ නැති නෑ එපා කිව්වෙත් නෑ හා කිව්වෙත් නෑ උඹ යන්න ලෑස්ති වෙයන්කෝ මම උඹට ඇඳුමක් දෙන්නම් එපා බං තියෙන ඇඳුමක් හරි ඇඳගෙන යන්න පුළුවන් ඒක නෙවෙයිනේ බං මෙතන තියෙන ප්‍රශ්නේ අනේ මන් දබං උඹෙත් මොන නෝන්ජල්කමක්ද කියලා මේක අනේ කෑ ගහන්න එපා බං අවව වැටිලා අහස සුදුනම් වලාකුළුනේ කළුනේ කඩුයුත්තෙට තිබෙනෙත් මම් කොස් කොටන්නද